ඔයා දැනගෙන හිටියද ඔයා කරන පළවෙනි උපාධිය මොන වර්ගයකට වැටෙන උපාධියද කියලා. එහෙනම් මේ වීඩියෝ එකෙන් හරියටම දැනගන්න. අද මම කතා කරන්න හිතුවා ඔයාලගේ පළවෙනි උපාධිය මොන වර්ගයකට වැටෙන උපාධියද කියලා. අපි එහෙනම් වීඩියෝ එකට යමු. ඒ ලෙවල් ඉවර කරලා ඊළඟට අපි යොමු වන්නේ අනිවාර්යයෙන්ම ඩිග්‍රී එකක් ගන්න. सामान्य गवर्नमेंट यूनिवर्सिटी प्राइवेट यूनिवर्सिटी වලින් පළවෙනි ඩිග්‍රී එකක් දෙනවා. සාමාන්‍යයෙන් සිංහලෙන් කියනවා ප්‍රථම උපාධිය කියලා. ඉංග්‍රීසි වලින් කියනවා බැචලර් ඩිග්‍රී, අන්ඩර්ග්‍රැජුවේට් ඩිග්‍රී, ෆස්ට් ඩිග්‍රී කියලා කියනවා. ඉතින් මේ ඩිග්‍රී වර්ගීකරණයක් කරලා තියෙනවා. ඒකේ තියෙන කන්ටෙන්ට් එකට අනුව. පළවෙනි එක මම කතා කරන්න හිතුවා BA ඩිග්‍රී එක බැචලර් ඔෆ් ආර්ට්ස්. මේක සාමාන්‍යයෙන් A level වලට කලා අංශයෙන් කරපු ළමයි තමයි හම්බෙන්නේ. සාමාන්‍ය අවුරුදු 3 අවුරුදු 4 අතර තියෙනවා. මේකෙදී ගොඩක් වෙලාවට ප්‍රායෝගික කරුණු හා වෘත්තිමය කරුණු වලට වඩා මේක ගොඩක් වෙලාවට උගන්වන්නේ න්‍යායාත්මක පැත්තට. මානව ශාස්ත්‍ර, සමාජීය විද්‍යා විෂයන් තමයි මේකේ තියෙන්නේ. අපි ගොඩක් වෙලාවට BSc ඩිග්‍රී දෙනවා BA වලට අමතරව. මේකට සාමාන්‍යයෙන් සිංහලෙන් කියන්නේ ශාස්ත්‍රවේදී උපාධිය කියලා. අපි දෙවෙනි උපාධියට යමු. BSc Bachelor of Science නැත්නම් සිංහලෙන් කියනවා විද්‍යාවේදී උපාධිය. මේක සාමාන්‍යයෙන් දෙන්නේ Faculty of Technology, කල්පනාකරන පීඨ, Applied Science ඒ වගේ පීඨ වලින් තමයි මෙන්න මේ ඩිග්‍රී එක දෙන්නේ. මේක ගොඩක් වෙලාවට විද්‍යාත්මක පැතිකඩට බරයි න්‍යායාත්මක වලට වඩා. ඒ තුන්වෙනි ඩිග්‍රී කාණ්ඩය ගැන කතා කරනවා. ඒක තමයි BBA නැත්නම් Bachelor of Business Administration. මේකට සිංහලෙන් කියන්නේ ව්‍යාපාර පරිපාලන වීදි. ගොඩක් වෙලාවට මේකේ කන්ටෙන්ට් එක ගත්තට පස්සේ ව්‍යාපාරයක් පටන් ගන්න විදිය, ව්‍යාපාරයක් ඩෙවලොප් කරන විදිය, ඉන්වෙස්ට් කරන විදිය මේ සේරම දේ මේක කියලා දෙනවා. ඊළඟට අපි කතා කරමු BCom නැත්නම් Bachelor of Commerce. මේක සාමාන්‍යයෙන් A level වලට කොමර්ස් විෂය ධාරාවෙන් ලියපු ළමයින්ට තමයි හම්බ වෙන්නේ. මේක සාමාන්‍යයෙන් කළමනාකරන පීඨවල තමයි තියෙන්නේ. ව්‍යාපාර කළමනාකරන වේදී. අපි ළඟ කතා කරමු BBM නැත්නම් අපි කියනවා Bachelor of Business Management. මේක සාමාන්‍යයෙන් ඕනම විෂය ධාරාවක් හදාරන්න හදාරන්න පුළුවන්. අද වෙනකොට වෙල්ලස් ජැක්න යුනිවර්සිටි වල තියෙන විශේෂයෙන් NIBM, හරිත සරසවිය, KDU වගේ ප්‍රයිවට් යුනිවර්සිටිවලත් මේක තියෙනවා. මේක ගොඩක් වෙලාවට අපි කියනවා ව්‍යාපාර කළමනාකරන වේදී කියලා මේ උපාධියට. මේකෙදි ගොඩක් වෙලාවට සාමාන්‍යයෙන් කළමනාකරණය මුලින්දම කියලා දෙනවා. මේක ඕනම කෙනෙක්ට කරන්න පුළුවන් ටිකක් ලේසි අනිත් ඩිග්‍රීස් වලට අමතරව. අපි ඊළඟට කතා කරමු BTech. BTech කියලා කියන්නේ Bachelor of Technology. මේක සාමාන්‍යයෙන් ලංකාවට අලුතෙන් ආපු ඩිග්‍රී එකක්. මොකද පිටරට තියෙනවා. BTech එකේදී ගොඩක් වෙලාවට තාක්ෂණ වේදී උපාධිය ලැබෙන්නේ. මේකෙදි න්‍යායාත්මක කරුණු වලට වඩා මේකේ තියෙන වෘත්තිමය පැත්ත. කියන්නේ ජොබ් මාකට් එකක් මේකට හැදිලා තියෙනවා. ඊළඟට අපි කතා කරමු කවුරුත් දන්න ඩිග්‍රී එකක් තමයි MBBS. නැත්නම් අපි කියනවා වෛද්‍යවේදී නැත්නම් සර්ජරි නැත්නම් ශල්‍ය වෛද්‍යවේදී ඩිග්‍රී පිළිබඳව අවුරුදු 5ක වෘත්තිමය පළපුරුද්දක් එක්ක හම්බ වෙන්නේ. මේකෙන් පස්සේ ડોක්ටර් කෙනෙක් වෙන්න chance එක හම්බ වෙනවා. ඊළඟට අපි කතා කරමු මේ මෙඩිකල් ෆැකල්ටි එකෙන් දෙන තව ඩිග්‍රී එකක් තමයි B.Pharm නැත්නම් Bachelor of Pharmacy නැත්නම් ඖෂධ වේදී ඩිග්‍රී එක. මේක සාමාන්‍යයෙන් අවුරුදු 3ක ඩිග්‍රී එකක්. නමුත් BSc Pharmacy ඩිග්‍රී එක අවුරුදු 4ක්. මේක ගොඩක් වෙලාවට අවුරුදු 3ක් දෙන ඩිග්‍රී එක දෙනවා. පේරාදෙණිය, රුහුණ, ජැක්න වගේ යුනිවර්සිටි අවුරුදු 3යි මේ කියන්නේ. ඊළඟට අපි කතා කරමු BArch නැත්නම් Bachelor of Architecture. මේක අවුරුදු 5ක වෘත්තිමය පළපුරුද්දක් වෙන ඩිග්‍රී එකක්. මේකෙදි අවසානයේදී වරලා වාස්තු විද්‍යාඥයෙක් බව නැත්නම් වාස්තු වේදිකයෙක් බවට පත් වෙන්න පුළුවන්. ඊළඟට අපි කතා කරමු කවුරුත්ම දන්න ඩිග්‍රී එකක් තමයි LLB නීතිවේදී උපාධිය. ඉතින් මේකට ඕනම විෂය ධාරාවකින් ඉහළ විෂයයක් අරගෙන කරන්න පුළුවන්. මේකෙන් අවුරුදු 5ක් අධ්‍යයනය කරලා ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දියුණු නීතිවේදියෙක් බවට පත් වෙන්න පුළුවන්. මෙන්න මේ ඩිග්‍රීස් ටික තමයි ප්‍රථම උපාධිය. නැත්නම් අපි ඒ ආෆ්ටර් A level කරන පළවෙනි උපාධිය
ගණයට වැඩිනවා. ඔයා කරන උපාධිය හරියටම දැනගෙන කරන්න. මොකද අපි කැම්පස් යන කාලේ අපිට මේවා දැනගන්න කොහෙවත් තිබ්බේ අපි දන්නේ නැහැ. අපි අවුරුදු 3ක් විතර ගියාට පස්සේ තමයි මේ උපාධිය මේ BA කියන්නේ ඇයි කියන එකක් දැනගත්තේ. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේ මේ වගේම වීඩියෝ එකක් අරගෙන හැමෝටම ජය.